Hai ළමයි අද දවසේ ඔන්න මම වීඩියෝ එකකින් ආවේ පුංචි පාඩමක් අරගෙන. හරිද? ඔයා වතුර බොනවද? ඔයා වතුර නිතර බොනවද? හරිද? වතුර බොන්න නැත්නම් වතුර බොන්න. හරි මං කියන්න ආවේ ඒක නෝ නෙවෙයි. මං කියන්න ආවේ පාඩමක් ගැන. හරිද? එකපාරට මම වතුර ගැන අහපු හින්දා මොකද්ද කියලා හිතනවා ඇතින්නේ. හරි. මේ තියෙන්නේ වතුර. හරි මගේ අතේ තියෙනවා වතුර කොප්පයක්. හරි වතුර වලට අපි ජපාන් වලින් කියන්නේ මොකද්ද? වතුර වලට අපි ජපාන් වලින් කියනවා මිසු. මොනවාද කියන්නේ? මිසු කියලා කියන. හරි වතුර වලට ජපාන් වලින් කියන්නේ මිසු කිය. එහෙනම් මේ කොහොමද කියන්නේ? මිසු කියලා කියන. මම කියනවා වතුර බොනවා. වතුර බොනවා. වතුර බොනවා. වතුර බොනවට කියන්නේ මිසු ඕ නොමිමස්. කොහොමද කියන්නේ? මිසු ඕ නොමිමස්. හරි එතකොට හිතන්නකෝ දැන් මං කිව්වේ වතුර බොනවා කියලා. හරිද? මට කියන්න ඕනේ මම වතුර බොනවා. කොහොමද හදන්නේ? දැන් ඉස්සෙල්ලා වාක්‍යය අපි බලමු. මිසු ඕ නොමිමස්. මිසු ඕ නොමිමස්. මට කියන්නේ මම වතුර බොනවා. එහෙනම් කවුද බොන්නේ? මම තමයි බොන්නේ. එහෙනම් උත්තේ මොකද්ද? මම. මම කියන එකට පස්සේ උත්තේට පස්සේ අපි දාන්න නිපාතේ මොකද්ද? වා නිපාතේ දාලා නාම පදයක් සහ ක්‍රියාපදයක් සම්බන්ධ කරන්න අපි දාන ඕ කියන නිපාතේ. හරි? මේ ඔයාලට උඩින් පේනවා ඇති ඕ කියන නිපාතේ දාන්න. හරි? එහෙනම් කොහොමද කියන්නේ? වතාචි වා මිසු ඕ නොමිමස්. වතාචි වා මිසු ඕ නොමිමස්. හරි? එහෙනම් ඔන්න මේ වතුර බොන මතක කරන්නේ. හරි? හරි. එහෙනම් සයෝ